හරි. අද ඊළඟ අපි ඊළඟ පාඩමට යන් වර්ගඵලය. 6 වෙනි පාඩම. පාඩම් පහක් ඉවරයි අපි සම්පූර්ණයෙන්ම අද එහෙමනම් 6 වෙනි පාඩමට යන් අපි පාස් පේපර් කතා කරා භාග ගැටලු ටික කතා කරා වර්ගඵලය ඉවරනම පරිමිතිය සහ වර්ගඵලය එකතු කරලා මොනවද පාස් පේපර් ක්වෙස්චන් හදනවා. හරි. ඒ නිසා ඒවට ලැහැත් වෙන්න. ඉස්සර බලන්නකෝ මට මේ වර්ගඵල සමීකරණ පොඩ්ඩක් මතක් කරගමු අපි. ඉස්සරම කියන්න ඍජු කොටාශයක වර්ගඵලය. ඍජු කොටාශයේ පරිමිතිය නම් පැති හතර එකතු කරා සම්මුඛ පාද සමාන නිසා දෙවතාවක් පාද දෙකේ එකතු කරලා පාද දෙකේ එකතු කරලා දෙකෙන් වැඩි කරා. දැන් මෙතන සරල දෙයක්. ඍජු කොටාශයක වර්ගඵලය වෙන්නේ මොකද්ද? දිග වැඩි කිරීම පළල. ඍජු කොටාශයක වර්ගඵලය වෙන්නේ දිග වැඩි කිරීම පළල. මේක ලියාගමු අපි. තල රූප වල මූලික තල රූප ටික කතා කරන්නේ අපි. එයාලගේ වර්ගඵලයන්. අපි දැනටමත් ඉගෙනගෙන තියෙන්නේ. ඒව කතා කරන්න යන්නේ. හරි. මොකක්ද දෙන්නේ? දිග වැඩි කිරීම පළල. හරි. ඊළඟට බලමු සමචතුරස්‍රය. හරි. ඊළඟට පාදයක දිගේ වර්ගය තමයි සමචතුරස්‍රයක වර්ගඵලය වෙන්නේ. පැත්තක දිග 6 නම් අපි 6 වරක් 6. එතකොට 6 වර්ගය වගේ වෙනවා. හරි. ඇයි දෙපැත්තම එකමනේ දිග වෙන්නේ? එතකොට පාදයක දිගේ වර්ගය කියලා හිතන්න පුළුවන්. නැත්නම් දිග වැඩි කිරීම පළල කියලා ගත්තත් හරි. මෙන්න මේක වැදගත්. ඔන්න අමතක වෙලා තැන මේ ට්‍රෙපීසියම සහ සමාන්තර රාශිය ගොඩාක් අය පටල ගන්නවා. ගොඩක් අය අමතක කරනවා. ලේසි දෙයක්. සමාන්තර රාශියත් නිකන් මොකද්ද? ඍජු කොටාශයක් වගේ. හැබැයි සමාන්තර පාදයක ගලක් තියෙන ඇද වෙලා ටිකක්. එතකොට මොකද වෙන්නේ? සමාන්තර රාශියක නම් එන්නේ ආධාරක පාදේ වැඩි කරන්න ඕනේ ලම්බ උසින්. බලන්න. ආධාරක පාදේ A වැඩි කරන්න ඕනේ HK. ආධාරක පාදේ ලම්බක උසින් හරි අනිවාර්යයෙන්ම වැඩි කරන්න ඕනේ කාගෙන්ද ලම්බක උසින්. ආධාරක පාදේ වැඩි කරන්න ඕනේ ලම්බක උසින්. සමාන්තර රාශියේ මොකක්ද දෙන්නේ? වර්ගඵලය වෙනවා ආධාරක පාදේ වැඩි කරන්න ඕනේ ලම්බක උසින්. ලම්බ උසින්. ත්‍රිකෝණයක කොහොමද දෙන්නේ? ඒකම තමයි හැබැයි භාගයක් ඉස්සරහට දානවා. දෙකෙන් එකයි ආධාරක පාදේ වැඩි කිරීම ලම්බ උස. ත්‍රිකෝණයක වර්ගඵලය වෙන්නේ කොහොමද? දෙකෙන් එකයි ආධාරක පාදේ වැඩි කිරීම ලම්බ උස. දෙකෙන් එකයි ආධාරක පාදේ වැඩි කිරීම ලම්බ. දෙකෙන් එකයි ආධාරක පාදේ වැඩි කිරීම ලම්බ උස. මෙතන ඉස්සරහට දෙකෙන් එකක් එනවා එච්චරයි වෙස.
දෙකෙන් එකයි හැබැයි මෙතන බලන්න මේකේ ආධාරක පාදයේ වැඩි කිරීම ලම්බ මෙතන එන්නේ. හැබැයි මෙතන මොකක්ද එන්නේ ඉස්සරහට දෙකෙන් එකක් ඇවිල්ලා තියෙනවා. මෙතන විශේෂත්වයේ තව දෙකෙන් එකේ කෑල්ලක් ඇවිල්ලා තියෙනවා ඉස්සරහට. හරි? මෙතන ඇවිල්ලා තියෙනවා දෙකෙන් එකක් කෑල්ලක්. එතකොට එන්නේ කොහොමද? දෙකෙන් එකයි සමාන්තර පාද දෙකේ එකතුව. දෙකෙන් එකයි සමාන්තර පාද දෙකේ එකතුව වැඩි කරන්න ඕනේ මොකෙන්ද ලම්බුසේ. හරි? දෙකෙන් එකයි සමාන්තර පාද දෙකේ එකතුව වැඩි කරන්න ඕනේ ලම්බුසේ. වෘත්තේ ළඟ එන්නේ මොකද්ද? කලින් 2πr කිව්වා මෙතන නම් 5r වර්ගය. හරි අපි ලියා ගමු ඊට පස්සේ පුනරීක්ෂණ අභ්‍යාස පටන් ගමු. මේ ටික ලියලා ඉන්න කොටක් ගාලා. හරි බලන්නකො මේක පළවෙනි එක තියෙන්නේ මේකේ වර්ගඵලයන් ටික හොයන්න කියලා තියෙන්නේ පළවෙනි එකේ තියෙන්නේ දිග වැඩි කිරීම පළල ගමු අපි කොහොමද එන්නේ මෙයාගේ දිග 6යි පළලත් 6යි 6 වැඩි කිරීම 6 නැත්තම් 6 වර්ගය කීයක් එනවද 36 වර්ග සෙන්ටිමීටර අපිට අග්ගල හදමු 36 වර්ග සෙන්ටිමීටර එල දෙවෙනි එක ගත්තොත් එහෙම කොහොමද තියෙන්නේ දෙවෙනි එකේ වර්ගඵලය එනවා 4 වරක් 9 වර්ගඵලය සමානයි 4 වරක් 9 4 වරක් 9 කීයක් එනවද ඒත් එනවා 36යි වර්ග සෙන්ටිමීටර 36 වර්ග සෙන්ටිමීටර ඊළඟ එක කොහොමද එන්නේ ඊළඟ එක ඊළඟ එකක් ගත්තොත් දෙකෙන් එකයි ආධාරක පාදයේ වැඩි කිරීම ලම්බ උස වර්ගඵලය සමානයි දෙකෙන් එකයි ආධාරක පාදයේ වැඩි කරන්න ඕනේ ලම්බ උසේ 6 වැඩි කරන්න ඕනේ 4 6 වරක් 4 2යි 4යි කැපුවොත් එහෙම 2යි එන්නේ 6 වරක් 2 කීයක් එනවද 12යි වර්ග සෙන්ටිමීටර 12යි වර්ග සෙන්ටිමීටර ඊළඟ එක වර්ගඵලය සමානයි මොකක්ද එන්නේ වෘත්තයක වර්ගඵලය ඔව් කියන්න මොකක්ද එන්නේ 5r වර්ගය එල අන්න හරි එහෙම දාන්න කොහොමද එන්නේ 5 7 22යි අරය 7 වර්ගය 7 වැඩි කිරීම 7 7යි 7යි කැපුණා
විසි දෙවරක් 7 කීය දෙන්නේ? විසි දෙවරක් 7 154ක් එනවා. වර්ග සෙන්ටිමීටර් 154යි. වර්ග සෙන්ටිමීටර් 154යි. ඊළඟ ත්‍රිකෝණයක් අයෙත් කොහොමද දෙකෙන් එකයි ආධාරක පාදයේ වැඩි කිරීම ලම්බෝස 24 වැඩි කරන්න ඕනේ 7. ආධාරක පාදයේ වැඩි කිරීම ලම්බෝස 24 වැඩි කරන්න 7. 2යි 24යි කැපුවොත් 12යි. 12 සරක් 7 කීය දෙන්නේ? 12 සරක් 7 12 සතක් 7 එනවා කියද්ද? 84ක් මොනවද වර්ග සෙන්ටිමීටර්? 84යි වර්ග සෙන්ටිමීටර්. දෙකෙන් එකයි ආධාරක පාදයේ වැඩි කරන්න ඕනේ ලම්බෝසෙන්. ඒකම තමයි තියෙන්නේ. දෙකෙන් එකයි ආධාරක පාදයේ වැඩි කිරීම ලම්බෝස. හැබැයි සමාන්තර රාශියක ලේසි. වර්ගඵලය වෙන්නේ මොකද්ද? ඔව්. ආධාරක පාදයේ වැඩි කිරීම ලම්බෝස විතරයි. මෙන්න මේ දෙක තමයි ඔයලා පටල ගන්න. වෘත්තෙත් ගන්නවා හරියට ෆයි ආර් වර්ගයේ. මෙයාගේ ඉන්නේ කොහොමද? ආධාරක පාදයේ වැඩි කරන්න ඕන ලම්බෝසේ. ආධාරකේ 12යි ලම්බෝස 8යි. 12 සරකට 96යි වර්ග සෙන්ටිමීටර්. ආධාරක පාදයේ වැඩි කිරීම ලම්බෝස. එච්චරයි. මෙයාගේ මොකක්ද එන්නේ? ට්‍රැපීසියමේ වර්ගඵලය කියන්නේ දෙකෙන් එකයි. ඔව්. මෙතන 90 තිබ්බා කියන්නේ මොකද්ද අනිවාර්යෙන්? මෙතන මීටර කෝණ හැදෙනවා කියන්නේ මොනවද මේ? සමාන්තර පාද යුගලයක්. සමාන්තර පාද දෙකේ එකතුව දෙකෙන් එකයි සමාන්තර පාද දෙකේ එකතුව වැඩි කරන්න ඕනේ ලම්බ උස 6න්. දෙකෙන් එකයි සමාන්තර පාද දෙකේ එකතුව 6යි 10 එකතු කර 16යි වැඩි කරන්න 6. 2යි 6යි කැපුවොත් 3යි. 16 වරක් 3 එනවා කියද 48යි වර්ග සෙන්ටිමීටර්. 48යි වර්ග සෙන්ටිමීටර් එනවා. 16 වරක් බලන්න දෙකෙන් එකයි සමාන්තර පාද දෙක 16යි එනවා. කවුද සමාන්තර පාද දෙක 6යි 10යි එකතු කරා 16ක් එනවා. වැඩි කරන් ලම්බෝස කීයද? උන් දෙන්න අතර තියෙන සමාන්තර පාද දෙක අතර තියෙන දුර 6යි. එහෙනම් 2යි 6යි කැපුවොත් 3 වරක් 16 48ක් එනවා. ඕකේ 48ක් එනවා. ටක් ගාලා හදමු ඊළඟකට. ට්‍රැපීසියමක් තියෙනවා ත්‍රිකෝණයක් තියෙනවා වර්ගඵල හොයන්න එකතු කරන්න. ඔව් හදාගෙන ටක් ගාලා හදමු. හොඳයි උත්තරේ ගත්තා නේද? කොහොමද එන්නේ? ට්‍රැපීසියමේ වර්ගඵලය කොහොමද ගන්නේ? ට්‍රැපීසියම සමානයි ට්‍රැපීසියම වර්ගඵලය වෙනවා දෙකෙන් එකයි සමාන්තර පාද දෙකේ එකතුව 5යි 8යි එකතු කරා 5යි 8යි එකතු කරා වැඩි කරන්න ලම්බ උසෙන් දෙන්න අතර තියෙන ලම්බ කුස කීයද? 4යි. තේරුණා කතාව?
දෙකෙන් එකයි සමාන්තර පාද දෙක 5යි 8යි කීයද 13යි. වැඩි කරන්න ඕන ලම්බ කොසෙන් කීයද 4යි. 2යි 4යි කැපුවොත් 2යි. දෙවරක් 13 කීයක් ආවද? 26යි නියමයි. උත්තරේ දාලා තිබ්බා. නේද? දෙකෙන් එකයි සමාන්තර පාද දෙකේ එකතුව. කවුද මුන් දෙන්නගේ සමාන්තරය මුන් දෙන්නා? ඔව් එල. කවුද සමාන්තරය මුන් දෙන්නා? මෙන්න මේ 8යි 5යි එකතු කරා වැඩි කරා ලම්බ කොසෙන් 4යි. එල. මූම වැඩක් නෑ ඇත්තටම. මේ තියෙන්නේ අර පයිතගොරස්ලින්ද ආපු 5. හරි? වැඩක් නැති දත්තයක් මෙතෙන්. ඊට පස්සේ B රූපයේ ත්‍රිකෝණයේ වර්ගඵලය. ත්‍රිකෝණයක වර්ගඵලය ගන්නේ කොහොමද කොල්ලෝ? කියන්න. දෙකෙන් එකයි ආධාරක පාදේ වැඩි කරන්න මොකෙන්ද? ලම්බක උසේ. 3 වැඩි කරන්න මොකෙන්ද? 4. 2යි 4යි කපවුව කීය දෙන්නේ? 2යි. 3 වරක් 2 කීයක් එනවද? 6යි. වර්ග සෙන්ටිමීටර් කීයක් එනවද? වර්ග සෙන්ටිමීටර් 6යි. ත්‍රිකෝණයේ වර්ගඵලය එනවා වර්ග සෙන්ටිමීටර් 6යි. මු 26 මු 6යි. C රූපයේ ඒ දෙන්න එකතු කරන්න තියෙන්නේ. C රූපයේ වර්ගඵලය AB දෙක එකතු කරන්න. ඍජුකෝණාශ්‍රයේ AB දෙන්න එකතු කරන්න. කීයක් දෙන්නේ නා? 26 6 එකතු කරා කීයක් දෙන්නේ? 32යි වර්ග සෙන්ටිමීටර්. තේරුණා නේද? මුන් දැන් එකතු කරන්න තියෙන්නේ එතකොට එනවා කියන්නේ 32යි වර්ග සෙන්ටිමීටර්. එහෙමයි. මේක මතක තියෙන්න ඕනේ. දැන් නම් මතකයි. දෙකෙන් එකයි සමාන්තර පාද දෙකේ එකතුව වැඩි කරා මොකෙන්ද? ලම්බක උසේ. ඒ දෙන්න අතර තියෙන දුරයි. ඔව්. දෙකෙන් එකයි සමාන්තර පාද දෙකේ එකතුව වැඩි කරන්නේ ඒ දෙන්න අතර තියෙන දුරයි. ඊට පස්සේ ආධාරක පාදේ වැඩි කරන්න ලම්බ උසේ. අන්තිමට දෙන්න එකතු කරන්න. තේරෙනවද? ඔහොම ගන්න තියෙන්නේ. හරි. ඊළඟ එකත් හදමු බලන්න. හදන්න. දෙකම හදලා දාමු ටක් ගාලා හදන්න. ඔව් නියමයි. කොහොමද දෙන්නේ? මේකේ දෙන්නේ රූපයේ දක්වා ඇති ත්‍රිකෝණ දෙකක් එක්වීමෙන් සෑදුණු වර්ගඵලය 33ක් කරන ට්‍රපීසියමක්. එහි අඳුරු කර ඇති ත්‍රිකෝණයේ වර්ගඵලය. හරි. සම්පූර්ණ ට්‍රපීසියම් වර්ගඵලය දීලා තියෙනවා කියේ 33යි. සම්පූර්ණ ඔක්කොම 33යිලු. අපෙන් අහන්නේ මේ අඳුරු කරපු ත්‍රිකෝණේ. අපි අඳුරු නොකරපු ත්‍රිකෝණේ ගැන හිතන්නකෝ. අඳුරු නොකරපු එක. අඳුරු නොකල ත්‍රිකෝණය ගැන කතා කරොත්. අඳුරු නොකල ත්‍රිකෝණ ගැන කතා කරොත් මොකද කියන්නේ? ත්‍රිකෝණයක වර්ගඵලය එන්නේ කොහොමද? කොල්ලෝ දෙකෙන් එකයි ආධාරක පාදේ 7යි ලම්බ උස 6යි. වැඩි කරා නේද?
දෙකයි හයයි කපාවොත් කීය දෙන්නේ 3යි. 4 3 කීයක් දෙන්නේ 21යි වර්ග සෙන්ටිමීටර්. 21ක් එනවා මෙන්න මේ අඳුරු නොකලපු එක. එහෙනම් අඳුරු කරපු එක හොයද්දි කොහොමද එන්නේ? අඳුරු කරපු එක සම්පූර්ණ කියනවා 33ක් 33න් අඩු කරන්න කීයක්ද 21ක් 33න් 21 අඩු කර කීයක්ද දෙන්නේ 12ක් වෙනවා වර්ග සෙන්ටිමීටර් කීයක් දෙන්නේ 12යි අඳුරු කරපු ත්‍රිකෝණයේ වර්ගඵලය එනවා කීයක්ද 12ක් අඳුරු නොකරපු එක එනවා 12 මෙන්න හොඳ ගානක් වර්ගඵලය 120යි එහි පරිමිතිය හරි මං ඉස්සරව ආධාරක පාදය ගැන හිතන්නම්කෝ පරිමිතිය 64යි ඉස්සර බාරව CD පාදේ බස් CD පාදේ x කියලා ගත්තොත් වර්ගඵලය ගල්ලන්නකෝ වර්ගඵලය 120යි වර්ගඵලය එන්නේ මොකද්ද කියන්නකෝ සමාන්තර රාශියක වර්ගඵලය එන්නේ ආධාරක පාදේ වැඩි කරන්න ඕනේ ලම්බක ඔස්සේ ආධාරකයේ වැඩි කරන්න ඕනේ ලම්බක ඔස්සේ දැන් කියන්න වර්ගඵලය කීයද වර්ගඵලය 120යි මේකේ ආධාරක පාදේ මම ගත්තා x කියලා ගත්තා CD වැඩි කරන්න ලම්බක ඔස්ස කීයද 6යි මේ ගුණ කිරීම 6 නැති කරන්න දෙන්නම 6ෙන් බෙදන්නකෝ බලන්න ලස්සන සීන් දෙනවා නේද මෙතන කීයද දෙන්නේ 2.0යි x කියන්නේ ඇත්තට කවුද CD CD පාදේ දිග එනවා කීයද DC නැත්නම් CD පාදේ දිග එනවා 2.0 කියන්නේ කීයද 20යි පැහැදිලිද ආධාරක පාදේ වැඩි කිරීම ලම්බෝස එච්චරයි මෙයා කීයද 20යි ඌ හොයාගත්ත කීයද දෙන්නේ 20යි මෙයා 20යි ලම්බක උස හොයන්න ඒක දුන්න 6යි ඒක දැන් ආයෙ වැඩක් නැහැ මෙයා 20යි නම් සමාන්තර රාශියක සම්මුඛ පාද දිගින් සමානයි මෙයාත් 20යි මම මේ පාදේ y කියලා ගත්තොත් එහෙම මොකද්ද විශේෂත්වය මොකද දෙන්නේ y වෙනවා දැන් මට කියන්න බලන්න BC පාදේ දිග BC ගත්තේ y කියලා එතකොට y දෙන්නයි 20 දෙන්නයි එහෙනම් පරිමිතිය කියන්නේ කොහොමද පරිමිතිය එන්නේ මෙයාත් y නම් මෙයාත් y මෙයා 20යි නම් මෙයාත් 20යි 20 කැලි 2යි y කැලි 2යි 20යි 40 පරිමිතිය 64 සමාන 20 කැලි 2 40 ධන 2යි y 40 ධන 2යි y මේ ධන 40 එහා පැත්තට ගියොත්
64 ඍණ 40 සමානයි 2y. 24 සමානයි 2y. දෙන්නම දෙකෙන් සීන් කරන්න y එනවා කීයද 12. y කියන්නේ ඇත්තටම කවුද? y කියන්නේ ඇත්තටම කවුද? මෙන්න මේ CBC දිග. CB නැත්තම් BC දිග එනවා කීයද? 12. හොඳ ගැටලුවක්. අපි වර්ගඵලයේ ඇසුරෙන් හොයාගත්තා අරෝගේ දිග. කාගේද? ආධාරක පාදයේ දිග. ඇයි ආධාරක පාදයේ වැඩි කිරීම ලම්මුස. ඒක තමයි වර්ගඵලය. ඊට පස්සේ පරිමිතිය ඇසුරින් අනිත් පාදේ හොයාගත්තා. වටේ දිග තමයි පරිමිතිය කියන්නේ. හරි? සටහනක් දාගමු එල. හරි ඊළඟට අපි ලියාගමු වැදගත්ම කොටස කේන්ද්‍ර ඛණ්ඩයක වර්ගඵලය. අපි පරිමිතිය කලින් කතා කරානේ. පරිමිතිය කතා කරා කලින්. ඒ වගේම තමයි වර්ගඵලයත් හොයන්නේ. කොහොමද ලියන්නේ? අපි දන්නවා සම්පූර්ණ වෘත්තයක නම් වර්ගඵලය වෙන්නේ මොකද්ද? සම්පූර්ණ වෘත්තයක වර්ගඵලය වෙන්නේ මොකද්ද? 5r වර්ගය. එහෙනම් අංශක කොච්චර ප්‍රමාණයක්ද? අර්ධ වෘත්තයක් කියන්නේ 180. අර්ධ වෘත්තයක් කියන්නේ 360ක 180. අපි කලින් වගේම සුළු කරගමු. සුළු කරගත්තොත් එනවා 2න් 1යි. එහෙනම් ඒක ලියා ගන්න පුළුවන් මොකද්ද? 2න් 1යි 5r වර්ගය. අංශක 90ක් කියන්නේ කීයක්ද? 360න් 90ක්. එහෙනම් 90ෙම 1යි 360ට කීයක් තියෙනවා? 4යි. ඒක ලියා ගන්න පුළුවන් එහෙනම් කොහොමද? 4න් 1යි 5r වර්ගය. තේරෙනවද? මම මෙතන වෙලාව ගොඩක් නාස්ති කරන්නේ අපි ඉක්මනින් යන්. තේරෙනවද මේ කතාව? අපිට ඒ විදිහටම අනිත් ඒවාත් හොයන්න පුළුවන්. අපි කලින් පරිමිතියට කරපු දේම තමයි මෙතන 2πr වෙනුවට එල්ලේ 5r වර්ගය. අංශක 270ක් ගත්තොත් සුළු කරන්න. 360 270ක් කියන්නේ කොච්චරද? 0.0යි 9 වරක් මෙතන 3යි 9 වරක් 4යි. කීයද? 4න් 3යි 5r වර්ගය. අංශක 120ක් ගත්තොත් ඔයා දන්නවා 360ට කීය දෙන්නේ? 120ට 120ෙම 360 කීයක් දෙනවා? 3යි. එලා ලියන්න පුළුවන් 3න් 1යි 5r වර්ගය. අංශක 10ක් කිව්වොත් බිඳුවට බිඳුව කැපුවොත් කීය දෙන්නේ? 36න් 1යි 5r වර්ගය. එහෙනම් තීටාට නම් එන්නේ කොහොමද? 360න් තීටා වැඩි කිරීම 5r වර්ගය. තීටා කොටසට දෙනවා 360න් තීටා වැඩි කිරීම 5r වර්ගය. අපි මුන් ටික ටට්ටක් ගාලා ලියාගමුද? මේ ටික ටට්ටක් ගාලා කටුව ලියා ගන්න. ගොඩක් වෙලාව ගන්න බෑ. බස ගාලා ලියන්නකෝ. ලියන්නකෝ.
හරිනේ ඊළඟ ඉන්නේ 360 ඊට වැඩි කිරීම 5r වර්ගය. ඕකේ. බලන්නකෝ. මට මෙයාගේ වර්ගඵලය හොයන්න ඕනේ. මේ වගේ එක අපිට අටක් ගාලා බලමුද? හරි. කොහොමද මේ වගේ එක වර්ගඵලය හොයන්නේ? 360න් කේන්ද්‍ර කණ්ඩයක වර්ගඵලය මම ඉස්සරම කියලා ඉන්නම් අය පාර කේන්ද්‍ර කණ්ඩයක වර්ගඵලය වෙන්නේ මොකද්ද 360න් ඊට වැඩි කිරීම 5r වර්ගය හැමතිස්සෙම කේන්ද්‍ර කණ්ඩයක වර්ගඵලය වෙන්නේ 360න් ඊට වැඩි කිරීම 5r වර්ගය 360න් ඊට වැඩි කිරීම 5r වර්ගය හරි 360න් ඊට වැඩි කරන්න ඕනේ මොකද්ද 5r වර්ගය අපි හිතමු අංශක 45යි හරේ 7යි වර්ගඵලය හොයන්න ටක් ගාලා කියන්න වර්ගඵලයේ සමීකරණය 360 තීටා 360 මෙතන කෝණය කීයද 45 වැඩි කරන්න ඕනේ 5r වර්ගය දැන් කියන්න 45 ඒවා කීයක් තියෙනවද 360ට මම 14ක් දාන්නම් හොඳට සුළු වෙන්නේ අරේ 14ක් දාන්න අරේ 14යි 7 නෙවෙයි 14යි 45 ඒවා කීයක් තියෙනවද 360ට 45 1යි 94 45 8යි ලියන්න පුළුවන් 8න් 1යි 5 කියන්නේ කීයද 7න් 22යි 5 කියන්නේ 7න් 22යි අරේ 14 ඒවා 2 14 ඒවා 2 7යි 14ට එනවා කියද්ද 2යි 2යි 8ට කියද 2යි 8ට 4යි සොරි අයෙත් දෙකෙන් බෙදාගත්තොත් මෙතන එනවා 2යි මෙතන කීයද දෙකෙන් බෙදාගත්තොත් 7යි අයෙත් මෙයා දෙකෙන් බෙදාගත්තොත් 11යි 11 සරක් 7 කීයක් එනවද 77යි මොනවද වර්ග සෙන්ටිමීටර් තේරුණා කතාව කෙලින්ම දාන්නේ 360න් ඊට වැඩි කිරීම 5r වර්ගය එච්චරයි කලින් දැම්මේ මොකද්ද 2 5r අද දාන්නේ මොකද්ද 5r වර්ගය අපි නෝට් එක දාගන්න ටක් ගාලා හරි ලියමු හරි හරි අපි ගැටලු ටිකක් හදාගෙන යන්න ටක් ගාලා බලන්නකෝ මම වෙලාව ගන්නෑ ගොඩක් මේ පළවෙනි ගණන් හතර හදන්නකෝ මේ ඇති 6 එක අභ්‍යාස මේ ගණන් හතර හදන්න මම විනාඩි 5ක් 10ක් වගේ දෙන්න ටක් ගාලා හදන්න මේ ගණන් හතර හදන්න ටක් ගාලා හදන්නකෝ
හරි නේද? හරි. හදලා බලන්නකෝ ටක් ගාලා. හරි බලන්න මේකේ සෙන්ටිමීටර් 7යි. හරි. අරේ සෙන්ටිමීටර් 7යි අංශක 180යි. අංශක 180යි අරේ සෙන්ටිමීටර් 7යි. බලන්න. අරේ 7යි අංශක 180යි. තීටා 180යි. දැන් කියන්න බලන්න කොහොමද එන්නේ? වර්ගඵලයේ සමානයි 360න් 180 වැඩි කරන්න ඕනි 5r වර්ගය. සුළු කරන්න බලන්න. 180 1යි 360ට 180 2යි. එලා ලියන්න බලන්න 2න් 1යි 5 කියන්නේ කීයද? 7න් 22යි අරය 7 වර්ගයයි. 7 වර්ගය. දැන් කැපෙනවා 7යි 7යි කැපෙනවා. 2යි 22යි කැපුවොත් 11යි. 11 සරක් 7 කීයක් එනවද? ලස්සන එනවා කියන්නේ වර්ග සෙන්ටිමීටර් 77යි. උත්තර දාන්න වර්ග සෙන්ටිමීටර් 77ක් එනවා. හොඳයි. උත්තර ඔක්කොම දාලා දෙනවනේ. නියමයි. දෙවැනි එක අංශක 90යි අරේ 14යි. අංශක අරේ 14යි අංශක 90යි. කියන්න කොහොමද එන්නේ? 360න් 90 වැඩි කරන්න ඕනේ මොකද්ද? 5r වර්ගය. කියන්න 90 1යි 360ට 90 4යි. 360ට 90 4යි 1යි. එහෙනම් මෙයා ලියන්න බලා 4න් 1යි 5 කියන්නේ කීයද? 7න් 22යි අරේ වර්ගය. 14 වතාවක් 14. 7ව 1යි 14ට 7ව 2යි. 7ම 1යි 14 7ව 2යි. 2යි මේ 4යි කැපුවොත් කීය දෙන්නේ? 2යි. 2යි මෙතන අය කපා ගත්තොත් කීය දෙන්නේ? 11යි. 11 සරත් 14 විතරයි ඉතිරි. ඔව් ලස්සන එනවා කීයද? 154යි වර්ග සෙන්ටිමීටර්. උත්තරේ දාලා තිබ්බ දැක්කම 154යි වර්ග සෙන්ටිමීටර්. එකසේ 54යි වර්ග සෙන්ටිමීටර්. තුන්වෙනි එක මෙතනම ලියන්න. හරි. තුන්වෙනි එකේ දීලා තියෙන්නේ අරේ 60යි. අර නෙවෙයි කෝණේ 60යි අරේ 21යි. අරේ 21යි කෝණේ 60යි. කියන්න බලන්න කොහොමද ලියන්න පුළුවන්? වර්ගඵලයේ සමානයි 360න් අංශක 60යි දැන්. අංශක 60යි වැඩි කරන්න 5r වර්ගය. 60ව 1යි 0.1 කැපුවම විතර 6යි. කොහොමද එන්නේ මෙයා 6න් 1යි 5 කියන්නේ කීයද? 7න් 22යි අරේ වර්ගය. අරේ වර්ගය 21 වතාව 21. 7ම 1යි 21ට 7ම කීයද? 3යි. 21ට 7ම 3යි. 3යි මෙයා කපා ගත්තොත් කීයද? 2යි. මේ 2යි මෙයා කපා ගත්තොත් ලස්සට එනවා 11යි. 11 සරක් 21ක් ඉන්නේ 210යි 231ක් එයි. සුළු වෙනවා නේද? 231යි වර්ග සෙන්ටිමීටර්. හොඳට බලන්න 231ක් එයි. හතරවෙනි එක ත්‍රාස්සේ වගේද බලන්න. අංශක 280යි අරේ 9යි අරේ 3යි. කේන්ද්‍ර කෝණය අංශක 280යි අරේ 3යි. අපි ලියන්න බලන්න කොහොමද එන්නේ? වර්ගඵලයේ සමානයි 360න් 280 වැඩි කරන්න ඕනේ මොකද්ද? 5r වර්ගය. දැන් සුළු කරන්න බිඳුවට බිඳුව කැපුවා.
4ෙන් කපාගත්තොත් 4 වරක් මෙතෙන්න කීයද? 7යි. 4 වරක් මෙතෙන්න 9යි. 9න් 7ක් එන්නේ. 9න් 7යි 5 කියන්නේ 7න් 22යි. අරේ වර්ගය. අරේ කීයද? 3යි. 3ේ වර්ගය 3 වතාවක් 3. 3 වතාවක් 3. දැන් කපන්න 7යි 7යි නම් ලස්සට කැපෙනවා. යටේ උඩ උඩේම කපන්නේ. 3ේම 9ට කීයක් තියෙනවද? 3යි. 3ේම 1යි 9ට 3යි. ඒ 3යි මේ 3යි කැපෙනවා. ඉතිරි කීයද? 22යි මොනවද? වර්ග සෙන්ටිමීටර. ඔක්කොම කැපිලා යනවා. ඔක්කොම කැපිලා යනවා. 5r වර්ගය. 5r වර්ගය ලස්සට කැපිලා 22යි. ඔය ටික ලියා ගමු. හරිද? හරි නේද? හදන්න පුළුවන් නියමයි. හරි අපි බලමු දැන් සංයුක්ත රූප කීපයක්. ඊට පස්සේ අපි හදමු සංයුක්ත රූප වල දන්නවා නම් ඊට පස්සේ අනිත් ඒවාට යන්න. බලන්න ඉස්සරවම සමචතුර මේ වගේ එකක් ගත්තොත් එහෙම කොහොමද එන්නේ? සමචතුරාර්ය වෙනම හෙව්වා අර්ධවෘත්තය වෙනම හෙව්වා ඒ දෙන්න එකතු කරා. අපිට අග්ගල කියන්න මට සමචතුරාර්ය වර්ගඵලය. සමචතුරාර්ය එන්නේ කොහොමද? පැත්තක දිග 14යි මෙයත් එන්නේ 14යි. මම ඉක්මනින් හදන්න මේවා. 14 වතාවක් 14. 14 වරක් 14 එනවා 196ක්. හරිද? සමචතුරාර්ය වර්ගඵලය එනවා 196. අර්ධ වෘත්තේ කොහොමද එන්නේ? මෙයාගේ හැම පැත්තම 14යිනේ සමචතුරාර්යයන්. එහෙනම් මුගේ අරේ කීයද? 7යි. අර්ධ වෘත්තේ මට උදව් කරන්න. අර්ධ වෘත්තේ හොයන්න. කොහොමද එන්නේ? 360න් 360න් 180යි අර්ධ වෘත්තයක් වැඩි කරන්න 5r වර්ගය. 181යි මෙතන 182යි. ලියන්න බලන්න දෙකෙන් එකයි 5 කියන්නේ කීයද? 7න් 22යි අරය 7 වැඩි කිරීම 7යි. අරය 7යි. 7ෙම දෙකක් වර්ගයනේ. 7කට 7ක් සීන් වෙනවා. දෙවරක් මෙතන කීයද? 11යි. 11 සරක් 7 කීයක් කියනවා? 77යි. එහෙනම් මුළු වර්ගඵලය එකතු කරන්න ඕනේ. කීයක් එනවා? උඩ එනවා 196ක්. එකට 77ක් එකතු කරන්න. කීයක් දෙන්නේ? 273ක් එයි.
තේරුණාද හදන විදිය තේරුණාද? සමචතුරාශ්‍රයේ වර්ගඵලය හෙව්වා අර්ධ වෘත්තයේ අරය කීයක් දෙන්න ඕනේ 7යිනේ විස්කම්භයනේ 14 අරය 7ක් වෙනවා එහෙලා අර්ධ වෘත්තයේ වර්ගඵලය හෙව්වා දෙන්න එකතු කරා තේරුණාද? අපි ඉස්සර සටහනක් දාගමුකෝ එල ටක් ගාලා සටහනක් දාගන්නවා ඊට පස්සේ අපි සංයුක්ත දෙයක් විතර හදලා විභාග ගණන් ටික හිට හදනවා හරි හදමු ටක් ගාලා හරි නේද? මෙහෙම හදන්න පුළුවන්. හරි. අපි පොඩ්ඩක් බලමු එක එක ගණන් ටිකක් හදලා. ටක් ගාලා හදමුද? හදන්න පටන් ගන්නකෝ. මේකේ අර්ධ වෘත්ත දෙකක් තියෙන්නේ අර වගේමයි. ටක් ගාලා පටන් ගන්න හදමුකෝ. ඔව් හොඳයි පළවෙනි එක කියන්න සමචතුරාශ්‍රයක වර්ගඵලය වෙන්නේ මොකද්ද? මම මෙතනම ලියලා ටක් ගාලා කවන්නේ නේද? හරි. සමචතුරාශ්‍රයක වර්ගඵලය පැත්තක දිග 14යි නම් 14 වතාවක් 14. කීයක් එනවද? 196යි ඉස්සර වගේමයි. නේද? 196. අර්ධ වෘත්තාකාර කොටසක අරය. අරය කියන්න බලන්න. අරය
මේ විස්කම්බේ 14 අර ඒ කියන්නේ මැද ඉඳන්. එයා කීයක් දෙන්න 14 දෙකෙන් බෙදන්න. 14 දෙකෙන් බෙදා ගන්න කීයක් දෙන්න විස්කම්බේ 14 14 දෙකෙන් බෙදාගත්තොත් කීයක් එනවා 7ක් එන්නේ. අර ඒ කීයද 7යි. අර්ධවෘත්තයක අරය 7යි. දැන් කියන්නේ කොටස් දෙකෙහි සම්පූර්ණ වර්ගඵලය. එක අර්ධවෘත්තයක් කොහොමද එන්නේ? එක අර්ධවෘත්තයක් කියවමද එන්නේ 360න් 180 වැඩි කරන්න ඕනි 5r වර්ගය. 180 එකයි අර්ධවෘත්තයක් කියන්නේ කොහොමද භාගයයිනේ. දෙකෙන් එකයි 5 කියන්නේ 7/22යි අරේ කීයද? ලස්සන වෙනවා අරේ 7යි 7 වර්ගය. 7කට 7 කැපුණා. 2යි 22යි කැපුවොත් 11යි 11 සරක් 77යි. එකක් 77යි අර්ධවෘත්ත දෙකම එනවා 77 වගේ දෙගුණයක්. 77 වගේ දෙගුණයක් 154ක් එනවා. 154යි වර්ග සෙන්ටිමීටර්. මෙයා 196යි මෙයා 154යි. එහෙනම් මුළු වර්ගඵලය එනවා 196ට එකතු කරන්න 154 කීයක් එනවද? 350යි වර්ග සෙන්ටිමීටරේ. තේරුණාද? මුළු වර්ගඵලය එනවා කීයක්ද? 350 එකතු කරන්න ඕනේ. අර්ධවෘත්තයේ හෙව්වා සමචතුරස්‍රය 196යි අර්ධවෘත්තයක් 77යි අර්ධවෘත්ත කැලි දෙකක් තියෙනවා. සම්පූර්ණ වෘත්තයක හෙව්වත් කමන්නේ. අර්ධවෘත්ත කැලි දෙකම එකතු කරගත්තාම වෙනවා කීයක්ද? 154 එකතු කරලා බලන්න. එතකොට එනවා 350 ලස්සනට. හදාගමු. හදන්න. හරි මේක ඉදිරි කටයුතු ටික හදන්න කොහොමද වර්ගඵලය හොයන්නේ? මේ වගේ අඳුරු කරපු කොටස් දෙකක් අයින් කරොත් මෙන්න මේ ගැටලුව එහෙම හොඳයි. මේ ටික හදන්න. මේ ටික හදලා මං හෙට එහෙමුණොත් විභාග ගණන් ටිකත් හදනවා. හරි? ඒ නිසා අනිවාර්යෙන් ඒක ලැහැත් වෙන්න මම මේ ටික හදලා විභාග ගණන් ටිකත් හදනවා. මෙතන හඳ හොඳ පාඩම් ටිකක් තියෙන්නේ. ඕ ලෙවල් වලට වෙන ටිකක්. එන්නා දිලපතා අනිවාර්යෙන් එන්න යාළුවෝ ඉන්නවා නම් එකතු කරගන්න මං කිව්වේ ඒකයි. දැම්ම එකතු කරගන්න පස්සට පහුත ඇවිල්ලා එපා.
වැඩ කරලා ඉස්සරහට ගොඩක් ඈ. හරි. එහෙනම් අද නතර කරන්න බලන්න. දැනටමත් අපි පාඩම් 6ක් විතර ඉවරයි. හරි. එච්චර කල් යන්නේ තාම අපි පටන් ගිහින් සති එක දෙකක් වත් නැහැ. හරි. එන්න වැඩ කරගෙන යන්. හරි. ඒ නිසා හැමදාම එන්න. හරි. එහෙනම් අද ඉවර කරන්නම්. අපි ඊළඟ දවසේ හම්බෙමු. හරි. එහෙනම් හැමෝටම good night. ජය වේවා. වැඩ කරන්න. එක්සෑම් උත් එනවා. ඒ වලත් වැඩ කරන්න. හරි. ජය වේවා. හරි.